ලුම්බිනියේ ඉපිද ගයා හිස බුදු වූදම් රජිඳා අම්බරයට පුර සඳසේ ගිය සැටි රජ සැප හැරදා සාදු සාදු දනින් වැටි අපේ බුදුන් නමදින්නට දෝත පුරා මල් අරගෙන සැරසෙමු දඹදිව් පුර සිට ජීවමාන බුදුන් දෙසූ අමා දහම් රසය ඇසූ අනේ පිඩුන් පවා විසූ බුදුන් උපන් බිම වඳිනු උපවත්තන සාලවනේ පරිනිර්වාණය දැක දැක අපමණ දුක් වී දෙව් බමු වාවා ගනු බැරි වී දුක නේක කුසුම් වැසි වස්සා ශෝක වුණා නිරන්තරේ ශාක්‍ය සිංහ මගේ බුදු හිමි නිවනේ සුව පසක් කරේ සුගත පියාණෙනි ලක්දිව සිට අප දඹදිව එනවා එන්න බැතින් සාදු කිය කියා මේ ලක්දෙරණේ යහපත් කුලපුත්‍රයෙකු විසින් දැක වැඳ පුදාගෙන පහන් සංවේගය උපදවාගත යුතු ස්ථාන 4කි. මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ එන ඒ බුදුවදන අනුව මෙරට සිංහල බෞද්ධයන්ගේ සිහිනයන් අතර පරමෝත්කෘෂ්ඨ සිහිනය මරණ මංචුකයට පෙර බුදුන් උපන් ස්ථානය උතුම් බුද්ධත්වයට පත් ස්ථානය ප්‍රථම ධර්ම සංගායනාව සිදු කළ ස්ථානය බුදුන් පිරිනිවන් පා වදාළ පිරිනිවන් මංචකය යන සතර ස්ථාන ඇතුළු දඹදිව් තලයේ බුදු සිරිත හා සම්බන්ධ ස්ථාන සියසින් දැක වැඳ පුදා ගැනීමයි. සදැහැති බෞද්ධයෙකුට නිවනින් මෙහා යා හැකි සුන්දරම ගමන බුදුන් උපන් දී සියලු සිද්ධාස්ථාන අවබෝධයෙන්ම වැඳ පුදා බුදු සුවඳ විඳ ගැනීමට ඔබත් එක්වන්න. බුදු සුවඳ සංචාරකයෝ ඇඹුල් දිනිය නුගේගොඩ 07433322
ධම්ම සාරති සත්තාදේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ පින්වත් ස්වාමින් වහන්සේ සාරාංශ වශයෙන් කිව්වා වගේම මේ බරණැස ඉසිපතන මිගදායට. මිගදායේ සාරානා කියන ගමට. එහෙනම් මේ බරණැස ඉසිපතන මිගදායේ සාරානා කියන ගම තමයි මේ තියෙන්නේ. එහෙනම් බරණැස වරුණ අසි වරණාසි කියලා තමයි අපි එයාපෝට් එකට ආවේනේ. වරණාසි එයාපෝට් නේ ආවේ. ඒ අතීතේ ඉඳන්ම පැවතගෙන එන නම තමයි වරණාසි. නැත්තම් වරුණාසි. වරුණාසි වරණාසි බරණැස් බවට පත් වෙලා අපි හඳුන්වන්නේ බරණැස් කියලා නේද? නමුත් අතීතේ ඉඳන්ම පැවතගෙන එන නම තමයි වරණාසි. වරුණාසි. වරුණ අසි. වරුණ ගඟටයි අසි ගඟටයි මැද වෙච්ච රාජධානිය තමයි මොකද්ද? වරුණ අසි කියලා ඒ කාලේ හැඳින්වුවේ. එතකොට වරුණාසි නම් බරණැස ඉසිපතන ඉර්ෂීන් කැමතිවන පතනය වන ඉන්දියාවේ සීතල කාලේ හිමාලයේ ඉන්න බැරි වෙනකොට ඒ ඉර්ෂීන් වහන්සේලා අහසින් ඇවිල්ලා ගොඩ බසින පතනය වන කැමති වන ස්ථානේ ඉසිපතන මිග කියන්නේ මොවාට දාය කියන්නේ අබේදානය දුන්න ස්ථානේ. එහෙනම් මේ බරණැස ඉසිපතන මිගදායේ සාරානාත් කියන ගමේ තමයි අපි ඉන්නේ. අන්න පොන්සඳක් වගේ බබලමින් අපිව හොයාගෙන එනවා. හැබැයි අපි වැඩිය උපස්ථාන කරන්න අවශ්‍ය නැහැ. නේද? හැබැයි රාජකුලයෙන් නික්මිලා ශාක්‍ය වංශයෙන් නික්මිලා පැවිදි වෙච්ච කෙනෙක් නිසා අපි වාඩි වෙන්න ආසනයක් පමණක් තබමු කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේ මුළුමහත් ලෝක සත්‍යය කෙරෙහිම තිබුණ කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය මේ පස් දෙනා කෙරෙහි යොමු කළා. එයාලට ඒ සම්මත තුල පිහිටලා ඉන්න බැරුව ගියා. කෙනෙක් ගිහිල්ලා ඉක්මනට පාත්‍ර සූර පිළිගත්තා. අනිත් එක්කෙනා පාදෝන පැන් අරගෙන ආවා. අනිත් එක්කෙනා පාත්‍රේ මේ වාඩි වෙන ආසනයක් පැනෙවුවා. පස් දෙනා පස්වයරකින් උපස්ථාන කරලා බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා ආවශ්‍ය වාදීන් කතා කරනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මානෙනි ආවශ්‍ය වාදීන් යහළුවෙකුට වගේ සමානත්වයෙන් කතා කරන්න එපා. ඔබට මම ධර්මයේ දේශනා කරන්න ආවේ. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්ව එක කවුරුවත් පිළිගත්තේ නැහැ. ආයෙත් කතා කරන්නේ කොහමද? ආවශ්‍ය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මානෙනි මේ මහා භද්‍ර කල්පේ පහළ වෙච්ච හතරවෙනි බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ ඉන්නේ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ මහණෙනි ඔබට ධර්මයේ දේශනා කරන්න ආවේ කවුරුවත් පිළිගත්තේ නැහැ. තුන්වෙනි වතාවෙත් ආවශ්‍ය කියලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි ඔබට මතකද? අරසා විතාල දුෂ්කර ක්‍රියාවක් කරන කාලෙදිවත් මේ විදිහට මම ප්‍රකාශයක් කරලා තියනවාද? මම ධර්මය අවබෝධ කළා. මේ සත්‍ය මම අවබෝධ කළා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. ස්වාමීනි නෑ කියලා එක හඬින් අර පස් දිනාම පිළිගත්තා. හැබැයි එයින් එක්කෙනෙක් දැඩිව විශ්වාස කළා බුදුරජාණන් වහන්සේ නැත්තම් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් විය යුතුයි කියලා. ඒ කවුද? කණ්ඩඤ්ඤ තාපසතුමා.
තමයි බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව පවත්වපු බරණැස ඉසිපතන මිගදාය. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ බරණැස ඉසිපතන මිගදාය. එහෙනම් මේ බරණැස ඉසිපතන මිගදායේ මේ තමයි ධම්මරාජික ස්තූපය. එනම් බුදුරජාණන් වහන්සේ උතුම් මංගල ධර්ම දේශනාව වන ඒ දවසක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කොට වදාළ පිම්බිම. එනම් මේ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ වැඩම කරද්දී මේ ලෝකේ වැඩ සිටි එක රත්නයයි. ඒ තමයි බුද්ධ රත්නේ පමණයි. එනම් මේ ස්ථානයේ බුදුරජාණන් වහන්සේ දවසක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කිරීමත් සමග ධර්ම රත්නයත් පහළ වුණා. එහෙනම් ඒ වගේම අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤාණන් වහන්සේ ධර්මය අවබෝධ කිරීමත් සමග සංඝ රත්නයත් පහළ වුණා. එහෙනම් ත්‍රිවිධ රත්නයම එක විට මේ ලෝකෙ මුලින්ම ස්පර්ශ වුණ මේ උතුම් ධම්මරාජික ස්තූපයට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු වන්දාමි චේතියං සබ්බං සබ්බකානේ සුපතික්ඛිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා ඉත්තිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු ගෞතම බුද්ධ ශාසනය ඇතුලේ ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ වෙච්ච තැන නේද? දැනට යම් මේ මට්ටමින් හරි බණපදයක් අහන්න ලැබෙනවා කියලා කියන්නේ මොනතරම් වාසනාවක්ද? කොච්චර වාසනාවක්ද? එහෙමනම් දැන් අපිට පැහැදිලි මූලගන්ධ කුටිය කියන්නේ මොකක්ද කියන්නේ? ඊළඟට අතන පේන්නේ ධම්මික ස්තූපය. ධම්මික ස්තූපය කියලා කියන්නේ චන්ද්‍රමහත විස්තර කරානේ උදේ. ඒ කියන්නේ පළවෙනි පස්වග තවස් සීකල තමයි ධම්මික ස්තූපය කියන එක කියන්නේ. එතකොට ඒ වගේ හරි වටින ස්ථානයක් ඇටියට සඳහන් කරනවා මේ ස්ථානය. එතකොට අපි කියනවා මිගදාය මුවන්ට අභය දානය ලබා දීපු ස්ථානය හැටියටත් මේ ස්ථානය පිළිබඳව ශ්‍රීපත් කරනවා. ඉතින් අර අම්මා මුලින් මතක් කරානේ මුන් වාරාණසි රජතුමා. ඒ වාරාණසියන් කියන කිව්වට පස්සේ නේද? වාරාණසි කසීසල් තිබුණා. Saranam
गच्छामि धम्मं शरणं गच्छामि संघं ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳිම් ඔබේ දම්සාදේ වනිම් වනිම් ඔබ පාදේ තිලොවග බුදු සමිනේ තිලොවග බුදු සමිදේ සිංහබිඳ මොහඳර පාප දැල්වූ දහම් පදීප හෙළි කළ අප හෙළදීප තිලොවග බුදු සමිදේ තිලොවග බුදු සමිදේ සත අට පෑ මව්පේම තිලොවග බුදු සමිදේ තිලොවග බුදු සමිදේ बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं එතකොට හැබැයි කවදාවත් අහන්න ලැබුණේ නෑ අම්මගේ පැත්තේ අසවලා මම. ටිකක් තේරෙන කාලේ ආවහම මේ පොඩි කවුද විඩුවඩබ කුමාරය අහනවා අම්මට ඥාතීන් නැද්ද? නැත්තම් අම්මගේ ඥාතීන් මට ආදරේ නැහැ. අම්මගේ ඥාතීන් මාව බලන්න ඉන්නේ නැද්ද? එතකොට එයා හැම දවසෙම මොකද්ද කියන්නේ? එයාලා සාක්‍ය වංශිකයෝ එයාලා ගොඩක් දුර බැහැර ඉන්නේ වැඩ කටයුතු අධිකයි. ඔයාව බලන්නේ. හැබැයි මේ කුමාරයා අවුරුදු 16ක් වෙනකන් විතරයි රවට්ටන්න පුළුවන්. 16 වෙනි අවුරුද්දේදී මේ රටේ යුව රජ තනතුරටපත් වුණා. දැන් මේ යුව රජතුමා කල්පනා කළා අම්මා
මගේ පැත්තේ ඥාතීන්ට මාව බලන්න ඉන්න බැරි නම් මම යනවා ඥාතීන් හොයාගෙන. විශාල සේනාවක් සංවිධානය කරගන්න. ඊව රජතුමා සංවිධානය කරගෙන ශාක්‍ය දේශේ බලා පිටත් වෙනවා. දැන් ඔන්න වාසවකත්තයා මේක දැනගත්තා. පුතා පිටත් වුණා. කෙටි පාරවල් වලින් දූතයෙකු අතේ පණිවිඩයක් යවුවා ශාක්‍ය දේශයට. ඔන්න විදෝඩව කුමාරයා ඥාතීන් හොයාගෙන ආවා. එතකොට මේ විශාල පිරිසක් යද්දී ගිමන් හැරලා හිමීට යන්නේ තනි පුජ්‍යලෙක් අස්සයාගේ පිට යද්දී කෙටි පාරවල් වලින් ඉක්මනට ළඟ ආවා ශාක්‍ය දේශයට. පණිවිඩය කිව්වා. උසස් ශාක්‍යෝ මේ රජතුමාට නැත්නම් රාජකුමාරයාට ගරු සත්කාර දක්වන්න වෙයි කියලා ශාක්‍ය වංශිකයෝ මගේ හැරලා හිටියා. සාමාන්‍ය ස්වභාවයෙන්ම ශාක්‍යෝ මාන්නෙන් අධිකයි කියලා අහලා තියෙනවා නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පවා පෑවා ශාක්‍යයන්ගේ මාන්නය දුරු කර. ඒ ස්වභාවයෙන්ම එයාලා මාන්නෙන් යුක්තයි. එතකොට උස ඇතිගත් දාසිය අර රහස්‍ය හෙලි කරා. මොකද කිව්වේ? මොකද තමන්ගේ රජතුමාට බණින්න කියලා අහුවාම කිව්වා මේ නාගමුණ්ඩා කියන්නේ දාසියක්. එයාගේ දුව තමයි වාසවකත්තය. වාසවකත්තයාගේ පුතා අඩුකුලේ එක්කෙනෙක්. එයා විදුවඩබ. ඒකයි දැන්නේ කිව්වා. අනේ මට ජීවිත දාණය දෙන්න මේ රහස කාටවත් කියන්න එපා. නමුත් මේක ඇවිල්ලා කේලම කාටද කිව්වේ? විදුවඩබ රජතුමාට කිව්වා. දණ්ඩකින් පහර කාපු නාගයෙක් වගේ කිපුණා රජතුමා. නේද? රාජ තේජස් නේද? මොනවාද කියන්නේ? රාජොස් නේද? රජ වෙන්න කලින් ගමේ කොල්ලෙක් රජ වුණාට පස්සේ නේද? ඔය මතක නැහැනේ අන්තිමට නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ රාජතුමා කල්පනා කළා මුංගෙන් පලි ගන්න ඕනේ. තාත්තගේ පස්සෙන් ඇවෑමෙන් තාත්තා මරණයට පත් වුණාට පස්සේ රජ වුණේ කවුද? විදෝඩබ කුමාරයා. විදෝඩබ කුමාරයාගේ පළවෙනි රාජකාරිය විදිහට තෝරගත්තේ මොකද්ද? ශාක්‍යයන්ගෙන් පරිගන්නේ. විශාල සේනාවක් සංවිධානය කරගත්තා. ඒ කාලේ මේ රජගහනුවරට පායන කාලයක්. එතකොට මේ පායන කාලේ මේ ගස්වල කොළ මේ හැලෙනවා. නිකන් දරයිදල් වගේ පේන්නේ. අදට මේ කඳුකර පරිසරයක්නේ. අදකොට බුදුරජාණන් වහන්සේ දකිනවා හැමදිරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලද්දි දකිනවා Tamanගේ ඥාතින්ට වෙන්න යන විපත. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි බුද්ධං
शरणं गच्छामि संघं शरणं गच्छामि ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ දෙවන වස් කාලය ගත කරපු ස්ථානයේ හැටියටත් මේ කිච්චකූට පර්වතයේ සුගන්ධ කුටිය අසල තමයි අපි මේ ඉන්නේ. මේක බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කුටිය. අපි හරි වාසනාවන්තයි. නේද? මෙච්චර දුරක් අතරක් ගෙවාගෙන කිජුකුළු පව්වට අපි කිසිදු මහන්සියක් නැතුව පව්වට එන්නත් කලින් ගොඩක් බණ අහලා ධර්ම කරුණු දැනගත්තා. ගොඩක් සතුටින් තමයි අපි ආවේ. ගොඩක් අය බලාගෙන ඉතින් සාම චෛත්‍යයට ගියා නම් හොඳයි කියලා. නේද? ඒක සාමාන්‍ය චෛත්‍යයක්, ජපානයෙන් හදපු චෛත්‍යයක් විතරයි. ඔබ ගන්න වෙහෙස මහන්සිය ඊට වඩා අපිට ධර්ම කරුණු ටිකක් දැනගන්න පුළුවන් ස්ථාන ගණනාවක් රාශියක් තියෙනවා. අපිට විස්තර කරන්න ගොඩක් වෙලා ඒ නිසා මෙතන අපි ජපන් සෑයට ගියා කියලා කිසිම දෙයක් විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි මේ වෙලාවේ හිත පහදවා ගන්න ඕන මේ ලෞතර තථාගතයන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සුගන්ධ කොටිය ළඟයි අපි මේ දෙවන වස් කාලය ඇතුළු වස් කාල ගණනාවක් ගත කරපු සුගන්ධ කොටිය තමයි අපි මේ ඉන්නේ. ඒ වගේම මේ ගෙජුගොල් පව්ව ආමුණක බුදුරජාණන් වහන්සේ වඩිනකොට ප්‍රසිද්ධ කතා කීපයක් තියෙනවා. පැත්තක් ගිනි අරගෙන ඒ පැත්තෙන් පිච්චිලා ඉවරනකොට අනිත් පැත්තෙන් ගිනි ගන්නවා. දෙපැත්තම පත්තු වෙන ප්‍රේතෙක් හිටිය කියලා. යොතුන් ගානක් දිග ප්‍රේතෙක්. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ මුලින් දකිනවා. දැක්කට මේක බුදුහාමුදුරු කාටවත් මතක් කරන්නේ නැහැ. මොකද එහෙම දේවල් තියෙන්න බෑ කියලා තමයි ලෝකෙ මිනිස්සු විශ්වාස කරන්නේ. නමුත් ඒක සංඝයා නැවත දැනගත්තට පස්සේ දැක්කට පස්සේ උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. මම ඔක කලින් දැක්කා. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ කියලා. එතකොට අපි කිව්වනේ නේද? අර මේකී ඥාතීන්ට මුලින්ම පින් අනුමෝදන් කරන්නේ මේ රජගහ නුවර මූලික කරගෙන. ඉතින් එහෙම බැලුවට පස්සේදී අපිට කිජුකුළු පව්ව විශාල සිද්ධි ගණනාවක් සිද්ධ වෙච්ච ස්ථානයක් වගේම ආටානාටි සූත්‍ර දේශනාව සිද්ධ වෙච්ච ස්ථානයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ තරම් වටින තැනක අපි මේ කටයුතු කරන්න යන අපි දැන් වන්දනමාන කරගන්න නිසා අපි තුනුරුවන් වන්දනා අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා පොණියට පිටිපස්ස හරවන්න එපා. දෙනෙක් වැඩම කළා. මේ සප්තපරිණි ගල්ලෙන මේ ස්ථානයේ අපි බලපු ස්ථානයේ ඒ ධම්සභා මණ්ඩපයේ වැඩ ඉන්නවා.
එක කෙනෙක් අඩුයි අත්‍යවශ්‍ය කෙනා. ඒ තමයි ආනන්දයන්න් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉඳපු කුටියෙන් කිමිදිලා පොළොවෙන් අර ධර්මාසනයේ මත වුණා කියනවා සියලු දෙනාගේම සැකකුස් හැරලා අරහත්ත්වයට පත්වෙච්ච සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ වැඩම කළා. එනඟ උන්වහන්සේ වැඩම කළ මේ ධර්ම සංගායනාව ආරම්භ කළා. ඒ ධර්ම සංගායනාවේ මුලම කොටස දේශනා කරන්නේ ආනන්දයන්න් වහන්සේ. ඒ තමයි ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කියන කොටස අසවල් ස්ථානයේදී මා විසින් මෙසේ ඇසුවා එක් සමයක බුදුරජාණන් වහන්සේ රාජගහේ විහෙරති වේලුවනේ නේද? කලන්දක නිවාපේ සාවත්‍යයන් විහෙරති ජේතවනේ ආදී වශයෙන් ඒ සිද්ධාස්ථානවලදී දේශනා කරපු සියලුම දේශනා මතකයෙන් දරාගෙන රඳවාගෙන ආපු රහතන් වහන්සේ තමයි ආනන්ද මහරහතන් වහන්සේ. එතකොට මේ ආනන්දයන්න් වහන්සේ අවුරුදු 25ක්ම ළඟින් ඉඳන් උපස්ථාන කරලා තියෙනවා. එතකොට මේ බුද්ධ දේශනාවල ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කියන කොටස ශ්‍රාවක භාෂිතයක්. එතනින් එහාට තමයි බුද්ධ භාෂිතය කියන්නේ. එහෙනම් මේ සියලුම ධර්මස්කන්ධය සූත්‍ර විනය අභිධර්ම ඒවා පස්සේනේ ත්‍රිපිටක බවට පත් උනේ. එතකොට මේ සූත්‍ර විනය අභිධර්ම කියන කොටස් තුනම සූත්‍ර පිටකයේ සූත්‍ර දේශනා 18537ක් වගේ ප්‍රමාණයක් මතකයේ දරාගෙන ආවේ ආනන්දයන්න් වහන්සේ. මිනිස්යන්ට දෙවියන්ට දේශනා කරපු කොටස. එතකොට දීඝනිකායේ දීර්ඝ දේශනා ඇතුළත් කොටස. මජ්ක්‍ධිම නිකායේ මධ්‍යම ප්‍රමාණය, අංගුත්තර නිකායේ සංයුත්ත නිකායේ කුද්දක නිකායේ ඊළඟට විමානවත්තු ප්‍රේතවත්තු තේරී ගාථා ආදී මේ සියලුම දේශනා නව අංග ශාස්ත්‍රෝ ශාසනයම අංග 9කින් යුක්ත ශාස්ත්‍රෝ ශාසනයම සුත්ත සූත්‍ර දේශනා ගෙය්‍ය ගාථා සහිත සූත්‍ර දේශනා ව්‍යාකරණ කියන්නේ කරුණු විස්තර විභාග වශයෙන් දේශනා කරපු දේශනා ඊළඟට උදාන බුදුරජාණන් වහන්සේගේ නිරායාසයෙන් මොයෙන් පිටවෙච්ච බණපද උදාන ඉතිඋත්තක කියන්නේ කරුණක් අරගෙන ඒකම දේශනා කරන දේශනා ඊළඟට ජාතක දේශනා අද්භූත ධම්ම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සිදුවෙච්ච අද්භූත සිදුවීම් වේදාල කියන්නේ ධර්ම සාකච්ඡා. ඒතර මේ අංග 9න් යුක්ත ශාස්ත්‍රෝ ශාසනයම මතකයේ දරාගෙන ආවේ ගණදෙය නෙමේ ආනන්ද මහරහතන් වහන්සේ. එහෙනම් අපේ අම්මලා තාත්තලා ආනන්දයන්න් වහන්සේගේ අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේ මතක් කළාසේම පොඩි එක්කෙනාගේ දැන් ඉතින් පොඩි ළමයි ඉන්නේ ළමයිනේ නේද? එයාලගේ අකුරු කියවද්දී වැඩිහිටි දෙමව්පිය විදියට උපදෙස් දෙන්න ඕන මෙන්න මේ බණ පද ටික මතක තියාගන්න. ප්‍රථම ධර්ම සංගීතය සිදු කළා.
රජගහ නුවර මූලික කරගෙන වටිනා කියන වන්දනාවන් රාශියක් සිද්ධ කරගෙන තමයි අද උදෑසනම විශාලා මහනුවරට ආවේ. විශේෂයෙන්ම ගංගානම් ගඟ පසු කරගෙන මහත්මා ගාන්ධි පාලම පහු කරගෙන අපි විශාලාවට සම්බන්ධ වුණා. විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ මුලින්ම වැඩම කළේ 5 වෙනි වස් කාලයේදී. බුද්ධත්වයට පත් වෙලා 5 වෙනි වස් කාලයේ තමයි විශාලා මහනුවරට බුදුහාමුදුරුවෝ වැඩම කළේ. ඒ වගේම ඊළඟට බුදුහාමුදුරුවෝ විශාලා මහනුවරට වැඩම කළේ 45 වෙනි වස් කාලයේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වයෝවෘද්ධ බුදු කෙනෙක් හැටියට අවුරුදු 45ක් ඒ කියන්නේ 80 වයසති බුදුරජාණන් වහන්සේ වැඩම කරපු තැන තමයි මේ විශාලා මහනුවර කියන්නේ. විශාලා මහනුවර වෙච්ච සිදුවීම් රාශියක් තිබෙනවා. ඒ අතරතුරදී සච්චක දමනය සිද්ධ වුණේ මේ විශාලා මහනුවර. ඒ වගේම තමයි තොම්බිය දුරු කිරීම සඳහා රතන සූත්‍ර දේශනාව දේශනා කළේ මේ විශාලා මහනුවර. ඒ වගේම අම්බපාලි ගණිකාව රහත් වුණේ මේ විශාලා මහනුවර. මේ වගේ සිදුවීම් රාශියක් විශාලා මහනුවර මූලික කරගෙන සිදු වුණා. දැන් අවසානයේ අපිට පේන්න තියෙන්නේ අර අශෝක ස්තම්භය කඳුළු සරණ මුහුණින් යුතුව මේ සිංහයා බලාගෙන ඉන්න ආකාරය අවසන් වතාවට බුදුරජාණන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ සමගින් ආනන්ද හාමුදුරුවෝ සමගින් භික්ෂූන් පිරිවරාගෙන වැඩම කළේ මේ විශාලා මහනුවරට. මේ විශාලා මහනුවර තියෙන සුන්දරත්වය පිළිබඳව ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතාමත්ම සුන්දර පරිසරයක් තියෙන තැනක් හැටියට. ඉතින් අපිට අද ලැබෙන කාල වේලාවත් එක්ක අපි මේ සියලු කාරණා විසඳ ගන්නටත් අවශ්‍යතාවය තියෙන නිසා මේක හිටිවි ලෙච්චවි රජවරු. ලෙච්චවි රජවරු සමූහාණ්ඩුවක් විදිහට තමයි මේ විශාලා මහනුවර පාලනය කළේ. ඊපස්සේ හැමෝම එකතු වෙලා ගිහිල්ලා සෝනකට දැම්මා. නමුත් කාලයක් යනකොට ඒ සෝනකටවත් දාගන්න උස්ස ගන්න බැරි තරමට අනිත් අයත් රෝගී තත්ත්වයටපත් වුණා. ඒ රෝගී තත්ත්වයටපත් වුණා රෝග බිය ඇති වුණා. රෝග බියත් එක්කම දුර්භික්ෂ බියත් ඇති වුණා. දුර්භික්ෂය නිසා රෝගීන් බවටපත් වුණා කන්න බොන්න නැති නිසා. ඊළඟට රෝගීන් බවටපත් වුණාට පස්සේ අමනුෂ්‍ය බිය ඇති වුණා. ඒකල කියන්නේ හරියට සඳහන් කරනවා නම් දැන් දූරියන් කාලෙට දූරියන් සුවඳ එනකොට මොකද කරන්නේ? දූරියන් කන්න කැමති මිනිහා කොහේ තිබුණත් දූරියන් ගෙඩිය ගාවට එනවා. ඒ වගේම දැන් මේ රෝගයෙන් පෙළලා මිනිස්සු මැරිලා ඒ මිනි කුණු ගඳ ගහනකොට අමනුෂ්‍යය මොකද කළේ? අර මිනිස්සුන්ගේ ශරීර වලට වහින්න පටන් ගත්තා. ඉතින් අපි කියනෝ නේද? වහන්න පටන් අරගෙන ඒගොල්ලන්ගේ දාඩිය ගඳට අපි කියනෝනේ මගේ සීරි මාංශ මුන් ඔක්කොම උරාගෙන බොනවා කියලා. සීරි මාංශ කියලා කියන්නේ ලේ දහඩිය මේ සියල්ල උරාගොන තත්ත්වයට අමනුෂ්‍යයපත් වුණා. එහෙමපත් වුණාම සෝවාන් වෙන්න හිටපු අයත් සකෘදාගාමී වෙන්න හිටපු අයත් අනාගාමී වෙන්න හිටපු අයත් රහත් වෙන්න හිටපු අයත් මේ රෝගී තත්ත්වයන් වලටපත් වුණා. ඒ නිසා බලාගත්තු අතේ බලාගෙන මාන්තම හැදිච්ච වගේ හිටියා. කිසිම කෙනෙක්ගෙන් සහනයක් තිබුණේ නැහැ. ඒ කාලේ පූර්ණ කස්සප මක්කලී ගෝසාල මේ ආදී වශයෙන් සත්සාස්ත්‍රවරු හිටියා. ලෝකෙ මොන්න තරම් දියුණු යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මොන්න තරම් ඉන්දියාවේ තිබුණත් විශාලා මහනුවරට පිහිට වෙන්න කෙනෙක් හිටියේ. මට බුදුහාමුදුරුවෝ ආරාධනාවක් කරන්න බෑ. ඔබට ආරාධනා කරන්න. බුදුහාමුදුරුවෝ පිළිගත්තොත් හොඳයි. මොකද අපි හිතමු කොරෝනා තියෙන කාලේ කොරෝනා තියෙන පැත්තකට යවනාද කවුරු හරි දරුවෙක් යවන්නේ. දැන් මේ කුම්පිය තියෙන විදිය බිම්බිසාරතුමා දන්නවා. දන්න නිසා බුදුහාමුදුරුවෝ වඩම්මයි මේක. බුදුහාමුදුරුවෝ වඩම්මයි බුදුන් නිසා බිම්බිසාර තනකොළ උදුරලා සුදු වෙලි කියලා පාර සකස් කරලා මල්ගල් දෙල්ලලා පොඩි පතාක යොදලා ඒ වගේම ගංගානම් ගඟේ ඔරුපාරු සකස් කරලා ඒ ඔරුපාරු වලට ආසන සකස් කරලා බුදුරජාණන් වහන්සේ වැඩමුවා ලස්සනට. එතකොට ලිච්ඡවින් දැනගත්තා බුදු කෙනෙක් වඩින්න මෙන්න මෙහෙමයි කියන කාරණා. අදටත් අපි පන්සල් වල කියනකොට බෞද්ධ පොඩි ටික දාන්නේ නේද? ඒ වගේ මල් වලින් සරසන්නේ මේ හැම දෙයක්ම කරන්නේ බුද්ධ ගෞරවය නිසා. සංසගේ සිරිපා කමල තබනවත් එක්කම අමනුෂ්‍ය ඔක්කොම ඉවත් වෙනවා කියලා. එහෙනම් රතන සූත්‍රය කියන්නේ මිනිස්සු අමනුෂ්‍ය එළෝන එකක්. නෑ බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය තාම කියන්නේ හිතුවේවත් නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ සිරිපා කමල තබනවත් එක්කම අර අමනුෂ්‍යයන්ගේ බිය දොර වුණා. වැස්සා මිනි ඔක්කොම ගහගෙන පා වෙලා ගිහිල්ලා ගංගානම් ගඟට වැටිලා
පහළටම ගහගෙන ගියා. ඒ වගේම මේ පරිසරය සම්පූර්ණයෙන්ම පිරිසිදු වුණා. එතකොට තිබිච්ච අමනුෂ්‍ය බිය නැති වෙලා ගියා. භූත බිය නැති වෙලා ගියා. මේ සියල්ලක්ම නැති වෙලා ගියේ පිරිත කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කරලා සිරිපතුල තැබුව විතරයි. ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ගැන කතා ගොඩක් කියවලේ අපි ඒ නේද? විශාලා මහනුවර තමයි මහා ප්‍රජාපති ගෞතමිය ඇවිල්ලා පැවිද්ද ඉල්ලගෙන මේ භූමිය තමයි කෝටාගර ශාලාව තියෙන භූමිය තමයි හිටි කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වෙලාවේ තමයි අර කාන්තාවන්ට පැවිදි වෙන්න අවසර ලබා දෙන්න කියලා ඒ කාරණාව එකටත් දඬුවම් දෙන්න ආනන්ද හාමුදුරන්ට සිද්ධ වුණා. ඉතින් ওই කරුණු කාරණා මූලික වුණාට පස්සේදී ඔන්න බුදුරජාණන් වහන්සේ මේ විශාලා මහනුවර භූමියට වැඩම කරලා රතන සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. උන්වහන්සේ වැඩම කරලා ලැබු යානීත භූතානි සමාගතානි ඔන්න වචනේ පටන් ගත්තා. අපි වගේ නමස්කාරය කියන්නේ කියලා එනම් පන්සිල් ගන්න කියලා දේවතා ආරාධනාව කරලා බණ කිව්වේ නෑ. පටන් ගත්තේ යානීද භූතානි සමාගතානි උම්මා නිවායානි වාන්තලික්කේ යානීද භූතානි සමාගතානි යම් කිසි භූතයෝද ඒ වගේම භූතානි සමාගතානි මේ දෙවියෝ සමූහයට මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දකින්නවා මේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සහම්ප්‍රති දෙවියෝ ඇතුළු කොටගෙන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වඩිනවත් සමගම මේ පිම්බීමට වැඩම කරලා ඉන්නේ. උම්මා නිවායා නිවා අන්තලික්කේ අන්තරීක්ෂ දෙවිවරුද ඒ කියන්නේ අහසේ ඉන්න අයද පොළවේ ඉන්න අයද භූමියේ ඉන්න අයද තනකොළ ගහටත් තරුණ දෙවියෝ ඉන්නවා. පර්වතයටත් පර්වත දෙවියෝ ඉන්නවා. ගස්වලටත් රුක්ෂ දේවතාවුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ ආදී වශයෙන් උම්මා නිවායා නිවා අන්තලික්කේ අන්තරීක්ෂ අහසේ ඉන්න අයද පොළවේ ඉන්න අයද සියලු දෙවිවරු සබ්බේව භූතා සුමනා භවන්තෝ සියලු දෙවිවරු සියලු භූතයෝ සුවපත් වෙන්න කියලා බුදුහාමුදුරුවෝ පළවෙනි වතාවට මෛත්‍රිය පතුරනවා. සබ්බේව භූතා සුමනා භවන්තෝ අතෝ පිසක්කච්ච සුනං සුභාසිතං ඔන්න මං දැන් සුභාසිතයක් යහපත් දෙයක් කියන. තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියාපජාය මෙච්චර මේ මිනිස්සු අමාරු වැටලා ඉන්නකොට තස්මාහි භූතා නිසාමේත සබ්බේ මේ සියලු දෙවිවරු ඇයි මේ මිනිස්සුන්ට උදව් කළේ නැත්තේ? මෙත්තං කරෝත මානුසියාපජාය ඇයි මෛත්‍රී කරේ නැත්තේ? දිවාචරත්තෝච හරන්ති ඒ බලෙන් උදේ රෑ දවල් නොනතා කීර පාසානන් සකස් කරගෙන ගිලම්පස සකස් කරගෙන මල් පළතුරු වට්ටි සකස් කරගෙන මේ සියලු දෙවියන්ට මිනිස්සු යදිනවා. පුද පූජා තියෙනවා. එච්චර කරන මේ මිනිස්සුන්ට ඇයි මේ කිසිම දෙවියෙක් උදව් කළේ නැත්තේ මෛත්‍රී කළේ නැත්තේ කියලා බුදුහාමුදුරුවෝ අහනකොටම අර සියලු දෙවියන්ගේ ඇඟවල් සීතල වෙලා ගියා. ඇයි අපි ඇත්තටම මේ මිනිස්සුන්ට උදව් කළේ නැත්තේ? ඉතාමත්ම වටිනා කියන සිද්ධාස්ථානයකට තමයි අපි මේ සම්බන්ධ වෙලා කටයුතු කරන්නේ. මේ සිද්ධාස්ථානය මෑත කාලීනව සොයාගත්තු සිද්ධාස්ථානයක්. මේ වසර කීපයක් තුළදී තමයි මේ தත්වෙට පත් කරලා අපිට වන්දනමාන කරන්නට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. කේශාරියා කියන ගම තමයි මේ ගම. කේසපුත්ත නියංගම කියලත් සඳහන් කරන. ඒ වගේම කාලාමයන් හිටිය ගම කාලාමයන්ට කාලාම සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ ගමේදී. එතකොට පින්වත්නි මේ සෑය අපේ රුවන්වැලි මහා සෑයටත් වඩා විශාල සෑයක් හැටියට තමයි සඳහන් කරන්නේ. මේ තිබෙන කොටස් එතනට නම් පේන්නේ නැහැ ගහට වෙහිලා තියෙන්නේ. ඔය තියෙන හැම කොටසකම බුදු පිළිමයක් තැන්පත් කරලා තියෙනවා. සෑම ඔය ගැටක් උඩම බුදු පිළිමයක් තැන්පත් කරලා ඒ බුදු පිළිම විශාල ප්‍රමාණයකින් සතුල්ලත් චෛත්‍යයක් හැටියට තමයි සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින චාරිකාවේදී මේ කේසපුත්ත නියංගමට වැඩම කළා කියන කාරණාව සිහිපත් කරනවා. මෙතන ඉඳලා විශාලා මහනුවර දක්වා
ඒ සියලු දේවල් කුසිනාරා නුවර දක්වාම බුදුරජාණන් වහන්සේ මේ කියන අම්බගාම, මෝගගාම, ජම්බුගාම, ගාමගාම මේ වගේ ගම් නියංගම් පසු කරමින් උන්වහන්සේ වැඩම කරන අතරතුරදී කාලාමයෝ මේ ගමේදී මොන කිව්වා. මේ මොන කිච්ච වෙලාවේ කාලාමය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අනේ බුදුරජාණන් වහන්සේ අපේ ගමට නොයෙක් අය ඉන්නවා දැන් බුදුහාමුදුරුවෝ වැඩම කරපු වෙලාවේ මේ වගේ පිරිස එකතු කරගෙන දේශනාවක් සිදු කරනවා. පින්වත්නි ඉතින් බොරු මේක තමයි ඇත්ත. ඔය විදිහට අපිට දේශනාවක් කරනවා. අනේ බුදුහාමුදුරනේ අපි කාගේ දේශනාවද පිළිගන්නේ කියලා විමසීමට ලක් කරා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කාලාමයට කේසපුත්‍රී කාලාමයට කාලාම සූත්‍රයේ දේශනා කරන්න යෙදුනේ නේද? උන්වහන්සේ දේශනා කරන මේ සූත්‍රයෙන් මම කියන්නේ කරුණු 10ක් ඔස්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ කේසපුත්ත නියංගමේ කාලාමයන්ට. ඒ කරුණු 10 අතරට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වතුනි යම්කිසි දේශනාවක් සිද්ධ කරනකොට පළවෙනි එක තමයි යමෙක් කියනකොටම ඒක පිළිගන්න එපා කියලා කිව්වා. කවුරු හරි මොනවා හරි කියනවා නම් ඒක කියන කෙනාත් ගැනත් බලන්න කියලා කිව්වා. ඒ කියපෝ පළියට පිළිගන්න එපා කියලා පළවෙනි කාරණාව සඳහන් කළා. හැබැයි මේ බුදුහාමුදුරුවෝ කියන එක පිළිගන්න එපා කියලාද කිව්වේ? දැන් මෙතන කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් කියන කොටම පිළිගන්න එපා කියලා කිව්වනම් ඔන්න බුදුහාමුදුරුවෝ කිව්වත් පිළිගන්න එපා කියලා. එහෙම කට්ටිය ඉන්නවනේ. නේද නේද? කියන කොටම පිළිගන්න එපා කියලා කිව්වා. දෙවෙනි එක කිව්වා මා පරම්පරාය. පරම්පරාවෙන් ආව කියලා පිළිගන්න එපා. මේ අපේ පරපුරෙන් පරපුරට එන එකක්. මේක අවිච්ඡින්න වෙන එකක්. ඒ නිසා පරපුරේ ගතිය නැති කරන්න හොඳ නැහැ. පරපුරට අයිති දෙයක්. එහෙම කියලා මා පරම්පරාය. එහෙම කියන්න එහෙමත් පිළිගන්න එපා කිව්වා. ඊළඟට කිව්වා මා ඉති කිරාය. මෙසේ වුණා වෙලාය. මෙසේ වුණාය. මෙසේ වූාය. එහෙම කිව්වා කියලාත් ඒත් පිළිගන්න එපා කියලා සඳහන් කළා. ඊළඟට මේක මේ මා පිටක සම්පදාය. පොතේ තිබුණ කියලා පිළිගන්න එපා කියලා. දැන් මේක පොත්වල තිබුණා මෙහෙමයි මේ පොතේ මේ විදියට තිබුණ කියලා පිළිගන්න බෑ. හැබැයි පින්වතුනි මෙතන මේ තව කතාවක් තියෙනවා. දැන් පොතේ තිබිලා පිළිගන්න එපා කිව්වොත් ත්‍රිපිටකයේ තියුණාද කිව්වත් පිළිගන්න එපා කියලා අපේ මිනිස්සු කතාවක් කියනවා. දැන් මේ කාලාම ගමේ ත්‍රිපිටකයක් තිබුණාද? බුදුහාමුදුරුවෝ ඒ කාලේ ත්‍රිපිටකයක් දේශනා කරලා තිබුණාද? නෑනේ. ත්‍රිපිටකයේ දේශනාව සිද්ධ වුණේ අපි රජ
දවසක මතු බුදු වෙනවා කියලා අම්මාගෙන් පළවෙනි විවරණය ලබා ගත්තේ අන්නේ දවසේ. එදා පටන් තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකම්ම ඒ විවරණය ළඟා කරගෙන කටයුතු කරා. ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනකොට කාලය, දීපය, දේශය වගේම කුලය සහ මව කියන කාරණාවත් බලලා තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. තමන් වහන්සේට බුද්ධත්වයේ ළඟා කර ගැනීම සඳහා විවරණ ළඟා කර ගන්න පුළුවන් ආදරණීය මව් කෙනෙක් බලලා ඒ අපේ බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වය අවබෝධ කර ගන්නට යෙදුණා. ඉන් අනතුරුව ලුම්බිනි සල්ුවනේ උපත ලැබපු සිද්ධාර්ථ බෝධිසත්වයෝ තමන්ගේ මායා දේවිය කලුරිය කළාට පසුව ප්‍රජාපති ගෞතමියත් සුද්ධෝදන මහරජතුමාත් ඇසුරු කරගෙන කටයුතු කරපු එතුමා අවුරුදු 16 දී යසෝදරාව සමග විවාහාර්ථයට පත් වෙලා අවුරුදු 29 දී චන්න ඇමතියත් කංසකත්වයත් මූලික කරගෙන අභිනිෂ්ක්‍රමණය සිද්ධ කරලා ගයා ශීර්ෂයට වැඩම කරලා අවුරුදු 6ක් තිස්සේ දුෂ්කර ක්‍රියා සිද්ධ කරලා ඒ දුෂ්කර ක්‍රියාවෙන් අනතුරුව සේනානිගම සුජාතා සිටුදීනියගේ උතුම් කිරියාහාරය වළඳලා ගයාවේ බෝමැඩ වජිරාසනය මත බුද්ධත්වයට පත් වෙලා දින 49ක් සත්සතිය ගත කරපු බුදුරජාණන් වහන්සේ ඊළඟට රජගහ නුවරට වැඩම කරලා බිම්බිසාර මහරජතුමා මූලික කරගෙන වේළුවනාරාම ආරාමයේ පිළි අරගෙන උන්වහන්සේ වස් කාල 4ක් කටයුතු කරන්නට යෙදුන. පස්වෙනි වස් කාලයේ ගත කරනකොට විශාලා මහනුවරට වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම සවැත් නුවර ජේතවනාරාමයේ මූලික කරගෙන ඒ වගේම තවත් සිද්ධාස්ථාන ගණනාවක් මූලික කරගෙන වසර 45ක් තිස්සේ ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට සෙත සලසන්ට යෙදුණා. ගමක් ගමක් පාසා, නියං ගමක් පාසා, වනාන්තරයක් පාසා, වනලහබක් පාදා ඇවිදිමින් බුදුරජාණන් වහන්සේ එදා අවි අතට ගත්තු මිනීමරපු අංගුලිමාලද, කිසා ගෝතමීලද, රජ්ජුමාලද, සච්චකලද, ඒ වගේම නොයෙක් ආකාරයේ මිනිස්සු දමනය කරලා, යක්ෂයෝ දමනය කරලා, සත්තු දමනය කරලා නොයෙක් ආකාරයෙන් උන්වහන්සේ මේ ලෝක සත්‍යයට සෙත සලසන්නට යෙදුණා. වගේම ලෝකයේ තිබිච්ච ගැරහිය යුතු දේවල් වලට ගරහලා, පිළිපැදිය යුතු දේවල් වලට පිළිපැදීම ඇති කරලා හවස වන්දනා කළේ කොහෙද? ලුම්බිනී පුදබිම. එහෙනම් කපිලවස්තුවත් දෙව්දානවරත් අතර තමයි ওই ලුම්බිනී සල්වනය පිහිටලා තියෙන්නේ. එතකොට මේ වනෝද්‍යානයේ දැක්ක මහා මායා දේවියට කැමැත්තක් ඇති වුණා ටිකක් ගමන් විඩා හැරලා යන්න.
මේ රාජකීය පෙරහැර මහා බෝසත් මාතාව රැගත් රාජකීය පෙරහැර ඇතුළු වුණා ලුම්බිනී සල්වනයට. ලුම්බිනී සල්වනයේ මහා මායා දේවිය ඒ ටිකක් ගිමන් විඩා හැරලා ඒ තිබුණ පොකුණෙන් පැන් පහසු වෙලා අලුත් සල්ලිපිලි වස්ත්‍ර හැඳ පැළඳගෙන ඒ මහා මායා දේවිය ලස්සන මල් වලින් පිරිච්ච සල් ගහක් දැක්කා. අත් පහතට නැමිලා. එනම් මල් පිපිලා තියෙන අතු අග්ගිස්සේ. එතකොට මේ අතු අග්ගිස්සේ මල් වලින් බර වෙච්ච මේ සාල වෘක්ෂය දැකපු මහා මායා දේවියට කැමැත්තක් ඇති වුණා මේ සල් රුඛ අල්ලගන්න. අත් අල්ලගන්න. හැබැයි මේ අත් පහත ඒ කියන්නේ අත දිග මදිනේ. මහා බෝසතාණන් වහන්සේගේ අනුභවයට මේ සල්ලත් පහතට නැමුණා කියන. එතකොට මේ සල් මල් වලින් පිරිච්ච සල් ගහේ මල් හැදිලා තියෙන්නේ කොහෙද? අතුවක් ගිස්සේ. එහෙනම් අපේ ලංකාවේ සල් ගහේ මල් පැපෙන්නේ කොහෙද? කඳේ. එහෙනම් දෙකේ වෙනසක් තියෙනවා. එහෙනම් ලංකාවේ තියෙන සල් ගහ නෙමෙයි ඉන්දියාවේ සල් ගහ. ඉන්දියාවේ තියෙනවා සාල කියලා වෘක්ෂයක්. සවැත් නුවරට ගියාම ආලට බලන්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ පැන් පහසු වෙච්ච පොකුණ ළඟ විශාල සල් වෘක්ෂ කීපයක් තියෙනවා. ආලට බලා ගන්න පුළුවන්. එතකොට මේ ලංකාවේ තියෙන මල් ගහක් ඒක දකුණු ඇමරිකාවෙන් ආනයනය කරපු කැනන් බෝල් කියලා ලොකු ගෙඩියක් හැදෙන මල් ගහක්. ඒකට සල් කියලා කියනවා. නමුත් අතීතයේ ඉන්දියාවේ වර්තමානයේ සාල කියලා හඳුන්වන වෘක්ෂය වාලා ඒ අතු අග්ගිස්සේ පුංචි මලක් පිපෙනවා. ඊටාම ලස්සන නිකන් ලා රෝස් පැහැයට හුරු ක්‍රීම් පැහැයට හුරු මලක්. ඒක තරවිද්දිලා දම් පැහැයක් ගන්න චූටි මලක්. එතකොට මේ මහා මායා දේවියගේ මල්කුසෙන් පිළිසඳගත් මහා බෝසතාණන් වහන්සේ රැගත් රාජපික්කීය පෙරහැර නැවත වතාවක් ඒ මහා බෝසතාණන් වහන්සේ රැගෙන පැමිණියේ මෙන්න මේ කපිලවස්තු රාජධානියට. දැන් අපි ආවේ ලුම්බිනී නැත්නම් නේපාලිදක්. එතකොට එක බ්‍රාහ්මණෙක් හිටියා ඊටාම විමසිල්ලෙන් බැලුවා. ඌර්ණ රෝම ධාතුව කැරකිලා තියෙන්නේ දකුණට. වමට කැරකුණොත් සක්විති රජ වෙනවා. දකුණට කැරකුණොත් සම්බුද්ධත්වයට පත්වීම නියතයි. එක ඇඟිල්ලක් ඉස්සුවා. උස්සලා කිව්වා රජතුමනි බලන්න මෙතන ඇඟිලි දෙකක් නැහැ. මෙතන තියෙන එක ඇඟිල්ලයි. රජතුමනි මේ මහා පුණ්‍යවන්ත කුමාරයා කාන්තේම්ම සම්බුද්ධත්වයට පත් වෙනවා. හැබැයි අපි සාදු සාදු කිව්වට අර සුද්ධෝදන රජතුමා කැමති වුණේ නැහැ මේකට. සුද්ධෝදන රජතුමා වැරදි වුණත් ගත්තේ අර බමුණු 107 දෙනාගේ පැත්ත. බමුණගෙන් ඇහුවා බමුණනි මේ මට ඕනේ මගේ පුතා රජ වෙනව දකින්න. නිකන් රජ කෙනෙක් නෙමෙයි. පතවුලා ඒක රජේන මහා පෘථුවියටම එකම රජ. එහෙනම් මේ මහා පුණ්‍යවන්ත කුමාරයා කුමක් වුණොත්ද ගිහි ජීවිතය අතහැරලා ඔය කියන සම්බුද්ධත්වයේ ලබන්න. කිව්ව මෙන්න මේවැනි දේවල් දැක්කොත් පෙරනිමිති සතරක් දැක්කොත් මේ පුණ්‍යවන්ත කුමාරයා ගිහි ජීවිතය අතහරිනවා. එනම් පුංචි කාලේ නම් තබන කොටම තමයි මේ රාජධානිය සකස් කරන්න පටන් ගත්තේ. මේ රාජධානියේ මහලු අය ඉන්න බෑ. ලෙඩ වෙන අය, පැවිදි වෙන අය, පැවිද්දු නම් ඒ කාලේ ඉඳලත් නැහනේ නේද? අබුද්ධෝත්පාද කාලේනේ අපි නායකා. මොකද බුද්ධෝත්පාද කාලයක බුදුවරයෙක් පහළ වෙන්නේ නැහනේ. අවසන් පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. එහෙනම් තාපසවරු වගේ අය ඉඳලා තියෙනවා. එයාලට කියලා තියෙන ප්‍රවෘජා පැවිද්ද කියලා. එතකොට මෙයාලට මේ රාජධානිය තුල ඉන්න බෑ. මේ මහා බෝසතාණන් වහන්සේ වෙනුවෙන් මේ රාජධානිය වෙනමම සකස් කළා. සුද්ධෝදන රජතුමා හිටියනම් මෙතනින් භාගයකටවත් එන්න දෙන්නේ නැහැ නායක. එන්න දෙන්නේ නැහැ. මොකද මහා රජයට අපි දෙතුන් දෙනෙක්ට පුළුවන් වෙන්නේ. ඔව් කීප දෙනාටයි එන්න ලැබෙන්නේ. එතකොට මහලු අය වෙනමම ගම්මාන හදලා මේ රාජධානියෙන් ඈතට පිටමන් කළා. මොකෝ හයියෙන් හුස්ම ගන්න. හයියෙන් හුස්ම ගන්න. මේ දෙන වෙලාවට හිටියේ නැත්te කියලා වගේ. එතකොට ලෙඩ වෙන අය අර ප්‍රවෘජාව අර ස්වාමින් වහන්සේ මතක් කළා වගේ පැවිදි තාපසවරු ඒ ශ්‍රමණ පරිබ්‍රාජකයෝ ඊළඟට මරණයටපත් වෙන අය
මං හිතන්නේ ඒ කාලේ නීතිය වෙන්න තින් ස්වාමීනි තවමත් පැය දෙකයි මේ මිනිස්සෙක් මැරුණොත් තියාගන්න. පැය දෙකෙන් ගිහලා පුච්චලා දාන එම නැත්නම් අමුසවන්ට දානවා. වර්තමානයේ නම් පුච්චන එක තමයි වැඩිපුර කරන්නේ. එතකොට මේ රාජධානිය දිව්‍ය සුරම්‍ය මාලිගාවක ස්වරූපයක් ගන්නවා. දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන්න අරුමය කිමද දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කොසල් රජුරුවන්ගේ පුතාවන කොසල් රජුරුවන්ගේ පුතා ජේත විවේක ගත්ත මේ උයන මේ සවැත් නුවර හිටිය ධනවත් සිටුවරෙක් වන අනේ පිටු සිටු ජේතගෙන් මේ මුළු උයනම ගන්නවා. කොහොමද ගත්තේ? ඒ කාලේ තිබ්බ සල්ලි රන් කහවණු 18 කෝටියක් මේ බිම ඇතුළුවා. අතුරුලා නාථපිණ්ඩික සිටුතුමා රජුරුවන්ගේ පුතා වන ජේතගෙන් මේ මුළු උයනම ගත්තා.
එහෙම ගත්ත අනේ පිටිසුරිතුමා ඊට පස්සේ කරේ මොකද්ද දන්නවද? ජේතගෙන් උයන ගත්ත ගමම්ම සිටුවරයා මේ උයන පුරාම ගොඩනැගිලි හැදුවා. ඒකට වියදම් කළා තවත් කහවණු 10ක්. එහෙම අනාථ පිණ්ඩික සුරිතුමා මේ උයන පුරාම ගොඩනැගිලි හදන්න වියදම් කළා තවත් කහවණු 18 කෝටියක්. එතකොට ජේතකේ උයන ගන්න බිම ඇතුළුව කහවණු 18 කෝටියක්. ගත්ත උයන ඇතුලේ ගොඩනැගිලි හදන්න වියදම් කළා තවත් කහවණු 18 කෝටියක්. ඒතර කෝටි 18 ඒවා නෑ කෝටි 18 ඒවා දෙකයි. කෝටි 18 ඒවා දෙකයි. දැන් ගොඩනැගිලි හදපු අනේ පිළිසුරුතුමා අර මගධ රටේ හිටිය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන 500ක් භික්ෂූන් මෙහෙට වඩමුවාගෙන ඇවිල්ලා මේ බිමේදී අර 500ක් භික්ෂූන් එක්ක වැඩ ඉන්න බුදුහාමුදුරන්ගේ දකුණු අතට අනේ පිළිසුරුතුමා වර්තමාන ලෝකයේ වැඩි අනාගත ලෝකයට පහළ වන දුක්ඛ සංගලන්නේ පුණ්‍යා කරමි පූජා වේවා නමස්කාරය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා නමෝ තස්ස ඉබං බික්ඛං සබරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං බික්ඛු සංඝස්ස දේව ඉමං බික්ඛං සබරික්ඛාරං සාට්ඨ පරික්ඛාරං බික්ඛු සංඝස්ස දේව बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि शरणं
धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि මේ හරියට නල්ල තියෙන හොඳට පසු පිටුවල වන්දනා කරන බලපෑය මේට ඇවිල්ලා හොඳට පසුල පිටුවල වන්දනා කරයි. අම්මිකත් එක්ක කියන්නේ නැන්දේ. අර පැත්තට යන්න වටේට ගිහිල්ලා බලන්න. ඔයාලා කිලෝමීටර් ගණන් ඉඳලත් ළඟට ගිහින් ඔච්චර හොඳට බලා ගන්න බැරි වුණා. ඒ කපිලවස්තු අල්ලන්න එපා. කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා. ඔයාලා ඇස් දෙකෙන්ම දැක බලා ගන්න. පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
තථාගතමා මෑණී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ඉතිරි වුණා වූ ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා අපි මේ වෙලාවේ දැක බලාගෙන වැඳ පුදා ගන්නට යෙදුණා. විශේෂයෙන්ම කපිලවස්තු ගුරුවරය බුදුරජාණන් වහන්සේගේ ගම ඒ ඥාතීන්ට ලැබුණු ධාතුන් වහන්සේලාගෙන් කොටසක් තමයි කපිලවස්තු ධාතුන් වහන්සේලා හැටියට අපි අද දවසේ දැක බලාගෙන වැඳ පුදා ගන්නට යෙදුනේ. ඒ නිසා ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාව අපි හැම දිනාටම උදා වුණා. ඒ ආනිසංස බලයෙන් ආශිර්වාද බලයෙන් අපේ රටේ පත් වෙලා තියෙන සියලුම විපත් උපද්‍රව දුරු වේවා පහ වේවා. හැම දිනාටම දුකින් තොර ජීවිතයක් ගත කරන්නට ඒ සියලු කරදර බාධක මේ ආශිර්වාද බලයෙන් දුරු වේවා කියලා සාදු කියලා අපි තුනුරුවන් වන්දනා කරලා ධාතුන් වහන්සේලා වන්දනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුඛෝ විදු අනුත්තරෝ සත්‍යාසාරති සත්‍යාවේ ධම්මස්සාන බුද්ධෝ භගවානි ස්වාතෝ භගවතා ධම්මෝ සම්දික්ඛෝ ආරියෝ විවාසිකෝ පහසුවෙන් උතුම් ලෞතර තථාගතමා මෑණී බුදුරජාණන් වහන්සේගේ නිසක ධාතුන් වහන්සේලා වුණු උතුම් කපිලවස්තු ධාතුන් වහන්සේලා අපි වැඳ පුදාගත්තා. ඒ ආශිර්වාද බලයෙන් හැම දිනම දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා සාදු කියලා හැම දිනකටම ලුම්බිනියේ ඉපිද ගයා හිස බුදු වූදම් රජින්දා අම්බරයට පුර සඳසේ ගිය සැටි රජ සැප හැරදා සාදු සාදු දනින් වැටි අපේ බුදුන් නමදින්නට දෝත පුරා මල් අරගෙන සැරසෙමු දඹදිව් පුර සිට ජීවමාන බුදුන් දෙසූ අමා දහම් රසය ඇසූ අනේ පිඩුන් පවා විසූ බුදුන් උපන් බිම වඳිනු උපවත්තන සාලවනේ පරිනිර්වාණය දැක දැක අපමණ දුක් වී දෙව් බඹු වාවා ගනු බැරි වී දුක
අනේක කුසුම් වැසිවස්සා ශෝක වුණා නිරන්තරේ ශාක්‍ය සිංහ මගේ බුදු හිමි නිවනේ සුව පසක් කරේ සුගත පියාණෙනි ලක්දිව සිට අප දඹදිව එනවා එන්න බැතින් සාදු කිය කියා මේ ලක් දෙරණේ